නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදිරිසෝ භගවං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාරෝ භගවතා ධම්මෝ සම්මා සම්බුදු සරණයි හැම දිනාටම අද දවස ඉතාමත්ම ඓතිහාසික දවසක් බවට පත් වෙනාට කිසිදු සැකයක් නැහැ. නැගෙනහිර පළාතේ අපේ සිද්ධාස්ථාන අතරින් ඉතාමත්ම ප්‍රමුඛ ස්ථානයක් ගන්නා වූ පුදබිමක බෝධිරාජාණන් වහන්සේ වටා මේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීමේ කටයුතු සමාරම්භය සනිටුවන් කරමින් දැන් මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය සිදු කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම ශාමුපාලි වංශික මහා නිකායේ අස්කිරි පාර්ශවයේ අතිගරු මහානායක, ඒ වගේම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේහි සහ සම්බුදු විහාරස්ථ දායක සභාවෙහි ප්‍රධාන පැවිදි අනුශාසක පූජ්‍යපාද අග්ගමහා පඬිතු උඩුගම ශ්‍රී බුද්ධ රක්කිතාභිදාන මහානාහිමිපාණන් වහන්සේ, ඒ වගේම දීඝවාපී රජමහා විහාරාධිපති පූජ්‍යපාද නන්නපුරාවේ බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ, ඒ වගේම පූජ්‍යපාද අපේ බෞද්ධ මාධ්‍ය ජාලයේහි නිර්මාතෘවර වර්තමාන සභාපති දුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත දරණාගම කුසල ධම්ම නායක ස්වාමීපාදයන් වහන්සේ, ඒ වගේම මේ සඳහා බැතිබර බරපැන දායකත්වය ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මැතිතුමා, ඒ වගේම මේ මල්ලිකා විජේසුන්දර ආදරණීය මෑණියන් දහස් සමග මෙහි සම්ප්‍රාප්තව මේ කටයුත්තට දිරිදී උරදී කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම නැගෙනහිර පළාතේ ආඥාපති යුද හමුදා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මැතිතුමන් මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණා. ඒ වගේම බ්‍රිගේඩියර් චූලාබේ නායක මැතිතුමන්, අබේසේකර මැතිතුමන්, වගේම ජෙනරාල් නීල් ඩයස් මැතිතුමන් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා මේ කටයුත්ත අර්ථවත් කරන්නට අපිත් සමග එකතු වුණා. ඉතින් අද මේ ආකාරයට බෝධි ප්‍රාකාරයේ සදන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා 6 වෙනි වරට පාපහසින් සුවඳවත් කරපු මේ උතුම් දීඝවාපී පුදබිම. දීඝවාපී පුදබිම කියලා කියන්නේ ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ දැවැන්ත චෛත්‍ය රාජාණන් වහන්සේ නමකගෙන් විරාජමානව මේ රටේ බෞද්ධයන්ගේ ඔදතෙද වැඩවපු, ඒ අයගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරපු ස්ථානයක්. ඉතින් අද වැනි දවසක උතුම් පොය දවසක නැත්නම් උතුම් මහානීය ඓතිහාසික දවසක් වෙන්නේ 84 වෙනි ජන්මදිනයේ අද දවසට යෙදලා තියෙන්නේ මහානාහිමිපාණන් වහන්සේගේ. ඉතින් එවැනි දවසක මේ මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය කරන්නට ලැබීම යෙදීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දවසක්. මේ හාත්පස සුන්දරත්වය දැකපුවාම මේ වෙල්ලිපනලෙන් හමායන මද සුළඟත් එක්ක අලියතුන් විශාල සංඛ්‍යාවක් අපට පේන මානේ ඉන්නවා. අපට ළඟට ගිහිල්ලා බලන්න පුළුවන් තත්ත්වයේ අලියතුන් ප්‍රමාණයක් ඉන්නවා මේ අවට. එවන් දුෂ්කර වටපිටාවක් වුණත් සුන්දර වටපිටාවක තමයි මේ පුදබිම පිහිටලා තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ 3 වෙනි වරට ලංකාවට වැඩම කරන්නේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේහි. එහිදී කැලණිය රාජමහා විහාරස්ථානයේ පිහිටි භූමියට සම්ප්‍රාප්තව ශ්‍රී පාද ස්ථානයට ගිහිලා සමනල කඳු මුදුනේ ශ්‍රී පාද ලාංඡනයේ තබලා ඉන් අනතුරු උන්වහන්සේ දිවා විවරණය සඳහා දිවා ගුහාවට වැඩම කරලා ඉන් පසුවයි දීඝවාපී පුදබිමට වැඩම කරන්නේ. පසුගිය කාලවකවානුව පුරාවට මේ සියවසේම පහුගිය සියවසේ අපට ඛේදනීය අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා දීඝවාපිය සම්බන්ධයෙන්. විවිධ මතිමතාන්තර, විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වුණා. අන්‍යාගම් හා සමග යම් ආකාරයක තර්ක විතර්ක යෙදලා මේ පුදබිම ඩෝසර් කරන්න, සම්පූර්ණයෙන් බිමට සමතලා කරන්න යම් පිරිස් උත්සාහ කළා. නමුත් අද වන විට අපට හැකියාව ලැබුණා තව තවත් මේ පුනර්ජීවනයක් ඇති කරන්නට යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමක් සිද්ධ කරන්නේ. අද දවසේ මේ බෝධි ප්‍රාකාරයේ යම්මතු දවසක රන් වැටකින් බබලාවි දිදුලාවි බෞද්ධ රූපවාහිනී නාලිකාව නරඹන ඔබේට සාක්ෂි දරාවි. අද දවසේ මේ මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම 631 වන බල සේනාංකයේ අධිපති අපේ බ්‍රිගේඩියර් චූල අබේනායක මැතිතුමන් වගේම අපේ මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මැතිතුමාගේ අධීක්ෂණය යටතේ මේ
යුද හමුදාවේ රණවිරුවන්ගේ එදා අවි අත දරාගෙන රට රකින්න පෙරට ගිය උදවියගේ ශක්තියෙන් ධෛර්යයෙන් මේ ප්‍රදේශවාසීන්ගේ හැමදෙනාගේම ශ්‍රම දායකත්වයෙන් මේ ඉදිවේවි මූල්‍ය පරිත්‍යාගය අපේ විශේෂඥ වෛද්‍ය කමානි මායදුන මැතිනි සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාටම මෙය සදානුස්මරණීය මතකයක් බවට පත්වේවි. උතුම් බුදුන්ගේ පාපහස ලද පුදබිමක 12 මස්ථාන අතරින් එක් ස්ථානයක මෙවන් අතිශය වන්දනීය පූජනීය සුබ කටයුත්තක් අද දවසේ මුලපිරුවාය කියලා. ඔබ මෙතෙක් කලක් දැකපු රූපරාමු අද දවසේ සිහිනයක් නොවේ යථාර්ථයක් බවට පත් වෙනවා. අපි ස්ථාන ඉඳගෙන මේ කතා කරන්නේ. මින් පෙර රූපරාමු පමණයි ඔබට පෙන්වන්න පුළුවන්කම තිබුණේ. අද අපේ පය පින්වන්ත වුණා මේ පින්කඩ මත තබන්නට පා තබා ඇවිදින්නට. ඉතින් අපි සූදානම් දැන් අපේ නායක මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න මේ ඓතිහාසික දීඝවාපී චෛත්‍ය රාජන් වහන්සේ අභිමුව පැවැත්වෙන උත්සව සභාවට ඔබගේ අවධානය යොමු කරවන්න. සම්මා සම්බුදු සරණයි හැම දිනාටම වන්දනීය පූජනීය මහා පින්බිමක ඉඳගෙන ඓතිහාසික දවසක් හැටියට අපේ ජීවිතවල මතු අනාගතයේ සිහිපත් කර කර සතුටු වෙන්නට පුළුවන් මහානීය උතුම් පින්කමක් සිද්ධ කරන දවසක අපි ඔබ හැම දිනාම ඊ타මත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒකට හේතුව අද දවස ලංකාවේහි පින්වන්තම ස්වාමින් වහන්සේගේ අපේ අග්ගමහා පඬිතු උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිදාන මහානාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය 83 වසරක් උන්වහන්සේ මේ සසුනඹර එකලු කරමින් පෑයූ සරාපුන් සදක්සේ අප හැමදිනාටම නායකත්වය ලබා දෙමින් ලංකාවේහි බෞද්ධකම අපේකම සිංහලකම ලෝකයා හමුවේ තබන්ට හැකියාව ලබාගත් උතුමන් වහන්සේ නමක්. ලෝකයා හමුවේහි ශ්‍රී ලංකන් සංඝරාජ නමින් බොහෝ දෙනා ගෞරව බහුමානයෙන් කතා බහ කරන අපි හැමදෙනාගේම හැම සදැහැති බෞද්ධයෙකුගේම මුදුන් මල් කඩ හැටියට සලකන සෙන්කඩගල පුරවරේ ඓතිහාසික දළදා මැදුරේ විරාජමාන වන ඒ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේට වැඩිම කාලයක් එක දිගට වත්පිළිවෙත් කරන්නට එහි බාරකාරත්වය උසුලන්නට උරුමකම් ලැබපු පෙර පින් වාසනා බලමහිමෙන් හැකියාව ලබාගත්තු අපේ ගරු කටයුතු ශාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක අග්ගමහා පඬිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිදාන මහානාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය අද සාදුකාරයක් පවත්වලා උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සුව සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. සිය වතාවකට වඩා වැඩි වාර ගණනක් විදේශ සංචාරවල නිරත වෙමින් අපේ රටේ බෞද්ධකම නියෝජනය කරපු උන්වහන්සේ අපි ධර්ම sannivedana වෙනුවෙන් රූපවාහිනී නාලිකාවක් මේ රටේ හාහාපුරා කියලා මීට වසර 5කට කලින් ආරම්භ කරපු අවස්ථාවේ අපේ නායක හාමුදුරුවෝ කොළඹ හත ග්‍රෙගරි පාර්ශ්ව ශ්‍රී සම්බෝධි විහාරාධීශවර ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ එයට අනුශාසනා කරමින් ආශිර්වාද කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වාසනාවන්ත සුරතින් මේ නාලිකාව හාහාපුරා කියලා ආරම්භනකොට 2007 වසරේ ජූනි මාසේ 26 වෙනිදා එතන ඉඳලා ආශිර්වාද කළේ අපේ මහානායක හාමුදුරුවෝ. ආරක්ෂක ලේකම් සෙන්පති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මූලිකත්වයෙන් සංවිධානය වෙන අපේ දායක සභාවේ ප්‍රධාන පැවිදි අනුශාසකත්වයේ දරන්නේ අපේ මහානායක හාමුදුරුවෝ. ඒ නිසා අද දවසේ
අපේ බෞද්ධ රූපවාහිනී නාලිකාව, ගුවන්විදුලි නාලිකාව, ශ්‍රී සම්බෝධි සංඝරාව එක්ව සැදුණු ශ්‍රී සම්බෝධි මාධ්‍ය ජාලයේහි අලුත්ම සංකල්පයේ හැටියට මුළු දෙන මේ වෙහෙර විහාරස්ථානවල අඩුපාඩුකම් සොයා බලා සකස් කිරීමේ වැඩපිළිවෙල නොයසේනම් පුණ්‍ය භූමි වන්දනා වැඩසටහනේ අද විශේෂිතම දවස. ඒකට හේතුව අද තමයි මේ සමාරම්භය සනිටුහන් කරන්නේ. ලොතුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේදී මහියංගනී රාජමහා විහාරස්ථානයේ පිහිටි බිමට සම්ප්‍රාප්ත වෙලා මේ ලංකාව ධර්මදීපයක් බවට පත් කළා වගේම 5 වෙනි වර්ෂයේහි බුද්ධත්වයෙන් උන්වහන්සේ නාගදීපයට වැඩම කරලා ඉන් අනතුරුව 8 වෙනි වර්ෂයේහි කල්යාණී රජමහා විහාරස්ථානයේ පිහිටි භූමියට වැඩම කළා. ඉන් අනතුරුව සෙසු ස්ථාන 14ටම වැඩම කරනකොට ශ්‍රීපාදස්ථානයේහි ඒ පා සලකුණ තබලා ඉන් අනතුරුව දිවාගුවාවෙහි දිවා විවරණය කරලා 6 වෙනි වරට බුදු පියාණන් වහන්සේ ලංකාවේ තැනකට වැඩියා නම් ඒ අපි මේ දැන් රැඳිලා ඉන්න ඓතිහාසික දීඝවාපි රජමහා විහාරස්ථානයේ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන සිව් මහා බුදුරුන් වහන්සේලාගේම පාද ස්පර්ශයෙන් මේ පිම්බිම ඔබ අද ඉඳගෙන ඉන්න පිම්බිම සුපූජනීයත්වයට පත්ලා තියෙනවා. ඒ නිසා ඒ බුදු පියාණන් වහන්සේලා සිහිපත් කරගෙන සාදුකාරයක් පවත්වමු අපි හැමදෙනාම. එසේනම් මේ ස්ථානයේ වර්තමානයේ වැඩ හිඳින ගරු කටයුතු පූජ්‍යපාද නන්නපුරාවේ බුද්ධ රක්කිත නායක හාමුදුරුවෝ පුදුමාකාර ශක්තියකින් ජවයකින් මේට නායකත්වය ලබා දෙනවා. උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නේ 1936 වසරේ. උන්වහන්සේට වයස අවුරුදු 11 දී. එදා ඉඳලා අද දක්වා උන්වහන්සේ මේ විහාරස්ථානයේ ආදරෙන් රැක බලා ගන්නවා. මේ මලතු පාර්ශවයේ මහානායක මාහිම්පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙමහල් සංඝාවාසයක් ඒ වගේම මෑතකදී ඉදි කරපු මේ බුද්ධ මන්දිරය ඉතාමත්ම දැකුම් කළු ආකාරයට ශ්‍රද්ධාව ජනනය වෙන ආකාරයට නිම කරලා තිබෙනවා. ඒ නිසා වර්ෂ ගණනාවක් උන්වහන්සේ මේ කටයුත්ත කරගෙන යනවා. ඒ වගේ මේ ස්ථානයට වැඩම කොට වදාළ දීඝවාපි පරිවාර චෛත්‍ය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද පොහොද්දිවැල චන්දානන්ද ස්වාමීන් වහන්සේවත් ඒ වගේම අම්පාර ශ්‍රී විජයානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ ඓතිහාසික පුලුකුණාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරින්දිවැල සෝමරත්න හිමිපාණන් වහන්සේවත් ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ ස්ථානයට සම්ප්‍රාප්තව සිටිනවා මේ වෙහෙර විහාරස්ථානවල අඩුපාඩුකම් සොයා බලා සකස් කරන්න තමන්ගේ පුද්ගලික අවධානය යොමු කරලා අවශ්‍ය නිසි පරිදි අවශ්‍ය සේවාවන් සිදු කරන රටේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන්නේ බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ. එහෙව් අමාත්‍යාංශික ලේකම් ධූරය දරමින් මැනවින් කාර්යශූරව කටයුතු කරන අපේ කැෂියන් හේරත් මැතිතුමන්, ඒ වගේම යුද හමුදා විරුවකුව සිටියේදී නැත්නම් සෙන්පතියකුව සිටියේදී මේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිස්ථාපනය කරන්න නැත්නම් ප්‍රතිසංස්කරණය කරන්න මහා දැවැන්ත ශක්තියක් ලබා දුන්නු යුද හමුදා බෞද්ධ සංගමේ සභාපතිත්වය දරපු රණවිරු සෙවන රණවිරු සේවා අධිකාරියෙහි අධිකාරී නිලයන් නියමුවන්න් ලෙස කටයුතු කරපු මේජර් ජෙනරාල් නීල් ඩයස් මැතිතුමන් මේ ස්ථානයේ සිටිනවා. ඒ වගේම නැගෙනහිර පළාතට ආඥාපතිත්වය ලබා දෙමින් යුද හමුදාව මෙහෙවන නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මැතිතුමන් ඉන්නවා. අපේ ජෙනරාල් නීල් ඩයස් මැතිතුමාගේ එවකට සගයාව සිටිය වෘත්තීය සගයාව සිටිය ලාල් පෙරේරා මැතිතුමන්, ඒ වගේම බ්‍රිගේඩියර් හරෙන් පෙරේරා මැතිතුමන් වගේම මේ කටයුත්තේදී මුල් වෙලා කටයුතු කරන අපේ බ්‍රිගේඩියර් චූල අබේනායක මැතිතුමා, අබේසේකර මැතිතුමන් ඉන්නෝ මේ අවස්ථාවේ. ඒ සියලුම දෙනාව ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගනිමින් විශේෂයෙන්ම මේ බෝධි ප්‍රාකාරය නිම කරන්න, සදා නිම කරන්න මූල්‍ය බරපතල දායකත්වයේ දරන අපේ විශේෂඥ වෛද්‍ය කමානි මායදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායදුන්න මැතිතුමාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ සම්බෝධි විහාරස්ථානයේ පරිපාලන ලේකම් ශාන්ත අමරතිලක මහත්මයාත් එක්ක හෙට දවසේ පැවැත්වෙන උතුම් පින්කමට සහභාගී වෙන්න පැමිණි සියලුම සම්භාවනීය සුපින්නතුන් අපි ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රසන්ත විමලසේන මැතිතුමා, සමන්ති විමලසේන මැතිණිය වගේම නීතිඥ ශාමාකාන්ති කළුතර මැතිණියවත් ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ අවස්ථාවේ. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ බුදු පිළිම වහන්සේ මේ ඉදිරියේ වැඩ ඉන්න රුපියල් 75000ක් වටින බුදු පිළිම වහන්සේ ඩොලොමයිට් වලින් නිෂ්පාදනය කරලා තිබෙන්නේ. මේ පිරිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පිරිසක් මේ අපි මේ මෙවැනි කටයුත්තක් කරනවා කියලා රූපවාහිනියෙන් බලලා අන්තර්ජාලය ඔස්සේ බෞද්ධ නාලිකාව නරඹලා මුදල් අන්තර්ජාලය මගින් නෙව්වේ අපේ හාමුදුරුවනේ. කොලින් රාජපක්ෂ, කාන්ති කරුණාරත්න, වෛද්‍ය ශිරාණි ගුණවර්ධන, කුමාර ගුණවර්ධන, කමලා තෙවරපෙරුම, හිමාරා දියණිය, ජයසුන්දර මහත්මයා සහ මහත්මිය, නන්දා රූපසිංහ, ජානක රූපසිංහ, නිරෝෂා ප්‍රභා රූපසිංහ, විශාඛා දියණිය, ලීලා සහ රූපා තෙවරපෙරුම යන අය විසින් තමයි මේ පරිත්‍යාගය කරන්නේ. ඒ අයට ගෞරවයක් පිණිස නම් සිහිපත් කළේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා නොරටක හිටියත් සත් සමුදුරින් එහා හිටියත් ඒ අය ලංකාවේ බෞද්ධකම රකින්න උරදීලා කටයුතු කරනවා. ඒ නිසා කල් වේලා නොගෙන කරුවල ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රදේශය ආක්‍රමණය කරන නිසා අපි පළමු කොට අප හැමදෙනාම පංචශීලෙහි පිහිටවන්නට කියලා ආරාධනා කරනවා ගෞරවයෙන්. දීර්ඝ කාලයක් දීඝවාපි රජමහා විහාරස්ථානයේ රැකබලාගත්තු පූජ්‍යපාද නන්නපුරාවේ බුද්ධ රක්කිත නායක ස්වාමීන් වහන්සේට ඉන් අනතුරුව අපේ
ශාස්ත්‍රපති පූජ්‍ය පඬිතු දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ මේ කටයුත්තෙහි නියමුවා නම් නැත්නම් මේ කටයුත්ත සංකල්පමය වශයෙන් මෙහෙම කළොත් හොඳයි කියලා යෝජනා කරලා ඒ කටයුත්ත යථාර්ථයක් බවට පත් කරන්න තමගේ ගුරු දේවෝත්තම මහානාහිම්පාණන් වහන්සේ වැඩමවාගෙන උන්වහන්සේගේ උපන්දිනයේ දවසේම මේ උපන්දින තෑග්ගක් හැටියට පුද කරන්න සැදී පැහැදී සිට අපේ නායක හාමුදුරුවෝ බුද්ධ වන්දනාව සිද්ධ කරાવી. එයින් අනතුරුව මේ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරાવી අපේ මහානාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්න ඔබ හැමදෙනාම වාසනාවන්තයි. පෙර පින් ඔබට තිබෙනවා මේ උතුම් පුදුබිමේ ඉඳගෙන උතුම් සංඝයා වහන්සේ නමකගෙන් උතුම් පුදුබිමක ඉඳගෙන උතුම් බුදු ගුණ සිහි කරගෙන වන්දනා කරලා එයින් අනුතුරුව පුණ්‍යානුමෝදනා ලබන්නට මේ අවස්ථාවේදී අපට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මම ඊට ගෞරවයෙන් ආරාධනා කරනවා පූජ්‍යපාද නන්නපුරාවේ බුද්ධරක්කිත නායක ස්වාමීන් වහන්සේට හැමදෙනාම පංචශීලෙහි පිහිටුවන ලෙස හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න දෙව්ලෝකෙට වැහෙන්නේ. සදාවත් පින්වතුනි පින්වතියනේ දැන් පංචශීලයේ සමාදන් වීමට සාදුකාරයක් දීලා නමස්කාරය කියන්නේ හොඳයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා බේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මූලාසනයේ වැඩ සිටින මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායෙහි අස්කිරි මහා විහාර පාර්ශ්වයෙහි ශ්‍රීමත් මහා නායක පදවි හොබවන අග්ග මහා පණ්ඩිත අප ආචාර්යෝත්තම උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන දීඝවාපී රාජමහා විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි දැන් මේ පිළියෙල කර තැන්පත් කර තබන ලද මල් පහන් සුවඳ දුම් ගිලන්පස චතුමදුර අෂ්ට පරිස්කාර සහිත සියලු පූජාවන් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන අදහස ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙන් පවිත්‍රත්වයට පත්වුණු සද්ධාතිස්ස මහරජතුමන් විසින් ඉදි කරන ලද මේ ඓතිහාසික දීඝවාපී චෛත්‍ය රාජයන් වහන්සේට අපගේ নমස්කාරය ගෞරවය වේවා කියන අදහසින් අපි කවුරුත් එකට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දීව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වීති තබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු